අපි හැමෝම පාරේ යනකොට එනකොට ඩයලොග් බෝඩ් එකක්, කීල් සුපර් එකක්, එහෙමත් නැත්නම් සම්පත් බැංකුවේ ශාඛාවක් දකින්නව නේද? ඉතින් මේවා ලංකාවේ තියෙන හරිම ප්‍රසිද්ධ, හරිම සාර්ථක සමාගම්. අපි අද කතා කරන්න යන්නේ ඔන්න ඔය කියන සමාගම්වල අයිතිය ගැන. මෙන්න මේ වගේ සාර්ථක සමාගමක් දකිනකොට අපෝ මටත් මේකේ පොඩි හරි අයිතියක් තිබුණා නම් කොච්චර හොඳද කියලා හිතන වෙලාවල් තියෙනවා. මෙච්චර ලොකු සාර්ථක තැනක පොඩි හරි කොටස්කාරයෙක් වෙන්න තිබුණා නම් කියන හැඟීම. ඇත්තට මේක හීනයක් විතරක්ම වෙන්න ඕන නෑ. හරි, අපි කෙලින්ම කාරණයට බහිමු. තමන්ගේ මුදලක් බැංකුවේ FD එකක දාලා ස්ථාවර සහතික පොලියක් ගන්නවද? නැත්නම් සමහර වෙලට ඊට වඩා වැඩි දෙගුණයක් තුන්ගුණයක් වුණත් වෙන්න පුළුවන් ප්‍රතිලාභයක් ගන්න පුළුවන් ක්‍රමයක් ගැන දැනගන්න කැමතිද? ඔන්න අද අපි කතා කරන්නේ ආයෝජනයක ප්‍රධාන මාර්ගයක් වෙන කොටස් වෙළඳපොළ ගැන මුල ඉඳලම සරලව. හරි, දැන් කොටස් වෙළඳපොළ ගැන කතා කරන්න කලින් අපි හැමෝම පැහැදිලිවම දැනගන්න ඕන වැදගත්ම වචනයක් තියෙනවා. ඒ තමයි මේ කොටසක්. එහෙමත් නැත්නම් ෂෙයාර් එකක් කියන්නේ මොකද්ද කියන එක. අපි මේක හරිම ලේසි සරල කතාවකින් තේරුම් ගමු. සරලවම කිව්වොත් කොටසක් කියන්නේ යම් කිසි සමාගමක සම්පූර්ණ අයිතිය හරියටම සමාන කෑලි ගොඩකට බෙදුවම ඒකෙන් ලැබෙන එක පොඩි කෑල්ලකට. හරි, දැන් අපි අර මම කිව්ව බේකරි කතාවට යමුකෝ. හිතන්නකෝ සමන් කියලා කෙනෙක්ට හරිම රස කෑම තියෙන හරිම ජනප්‍රිය බේකරියක් තියෙනවා කියලා. දැන් සමන්ට ඕන වෙනවා තව අලුත් අවන් එකක් අරගෙන එයාගේ ව්‍යාපාරය තවත් ලොකු කරන්න. ඒත් ඒකට සල්ලි මදි. සමන් මොකද කරන්නේ? එයාගේ සම්පූර්ණ බේකරියේ අයිතිය හරියටම සමාන කෑලි 100කට, ඒ කියන්නේ කොටස් 100කට බෙදනවා. ඊට පස්සේ ඒ කොටස් වලින් ටිකක් එයාගේ යාළුවන්ට විකුණලා අලුත් අවන් එක ගන්න ඕන සල්ලි හොයා ගන්නවා. දැන් මොකද වෙලා තියෙන්නේ? සමන්ගේ යාළුවෝ දැන් මේ බේකරියේ හවුල් අයිතිකාරයෝ. ඔව්, ඇත්ත ලෝකෙදිත් වෙන්නේ හරියටම මේකම තමයි. සමන්ගේ යාළුවෝ වගේම ඩයලොග් එකේ හරි JKH එකේ හරි කොටසක් මිලදී ගන්නවා කියන්නේ ඒ දැවැන්ට සමාගම්වල පොඩි හරි හවුල් අයිතිකාරයෙක් වෙනවා කියන එකයි. අන්න ඒක තමයි කොටස් වෙළඳපොලේ තියෙන සරලම සංකල්පය. හරි, දැන් සමාගමක අයිතිකාරයෙක් වුණා කියමුකෝ. ඊළඟගෙන වැදගත්ම ප්‍රශ්න තමයි මේ ආයෝජනයෙන් ප්‍රතිලාභ ලබන්නේ කොහොමද කියන එක. ඒකට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. පළවෙනි එක තමයි ලාභාංශ නැත්නම් ඩිවිඩන්ඩ්ස්. අපේ බේකරි කතාවට ආයෙත් කියොත් අවුරුද්ද අන්තිමේදී බේකරියට හොඳ ලාභයක් ආවොත් සමන් තීරණය කරනවා ඒ ලාභයෙන් ටිකත් අනිත් හවුල්කාරයින්ටත් බෙදලා දෙන්න. අන්න ඒක තමයි ලාභාංශ කියන්නේ. දෙවෙනි ක්‍රමය තමයි ප්‍රාග්ධන ලාභ, කැපිටල් ගේන්ස්. ඒ කියන්නේ කොටසක් අඩු ගානකට අරගෙන පස්සේ කාලෙක ඒකේ වටිනාකම වැඩි වුණාම වැඩි ගානකට විකුණන එක. මේ ප්‍රාග්ධන ලාභ කියන එක තවත් පැහැදිලි කරගන්න අපි හිතමු ආයෝජකයෙක් සමන්ගේ බේකරියෙන් කොටසක් මිලදී ගන්නවා කියලා. මුලින්ම ඒ ආයෝජකයා කොටසක් රුපියල් 100කට මිලදී ගන්නවා. කාලයත් එක්ක සමන්ගේ බේකරිය තවත් දියුණු වෙලා හුඟක් ජනප්‍රිය වෙනවා. එතකොට අර කොටසේ වටිනාකමත් ඉහළ යනවා. දැන් අර ආයෝජකයා Taman ගාව තියෙන කොටස රුපියල් 150කට විකුණනවා. මෙතනදී ගත්ත ගානට වඩා අමතරව ලැබුණු රුපියල් 50 තමයි ඒ ආයෝජකයාගේ ප්‍රාග්ධන ලාභය වෙන්නේ. සංකල්පය හරිම සරලයි නේද? හරි. ලාභ ගැන කතා කරපු නිසා අපි අනිවාර්යෙන්ම කතා කරන්න ඕන අනිත් පැත්තකුත් තියෙනවා. ඒ තමයි අවදානම. මොකද කොටස් වෙළඳපොලේ ලාභය කියන දේ කවදාවත් සහතික වෙන්නේ නැහැ. හිතන්නකෝ මොකක් හරි හේතුවක් නිසා බේකරියේ පාඩු ලැබුවොත් මොකද වෙන්නේ? එතකොට ලාභයක් මෙටි නිසා ලාභාංශ, ඒ කියන්නේ ඩිවිඩන්ඩ් ගෙවීමක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, බේකරියේ වටිනාකම අඩු වෙනකොට අර රුපියල් 100ට ගත්ත කොටසේ වටිනාකමත් ඊට වඩා පහළ යන්න පුළුවන්. මේක තමයි කොටස් ආයෝජනයේදී තේරුම් ගන්නම ඕන යථාර්ථය සහ අවදානම. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ කෙනෙක්ට මේ ගමන පටන් ගන්න ඕන නම් මොකද කරන්න ඕන? පළවෙනිම පියවර කොටස් වෙළඳපොළට එන්න නම් මුලින්ම CDS ගිණුමක් කියන එකක් තියෙන්න ඕන. මේක හරියට බැංකු ගිණුමක් වගේ තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ බැංකු ගිණුමක දාලා තියෙන්නේ සල්ලි උනාට CDS ගිණුමක තියෙන්නේ අපි මිලදී ගත්ත කොටස්. මේ CDS ගිණුමක් බලපත්‍රයක් තියෙන කොටස් තැරැවකාර සමාගමක්. ඒ කියන්නේ ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එකක් හරහා සම්පූර්ණයෙන්ම නොමිලේම හදාගන්න පුරුවන්. ඒක තමයි පළවෙනිම පියවර. හරි. එහෙනම් අපි අද ඉගෙනගත්ත දේවල් ටික ආයෙත් පාරක් මතක් කරගෙන ඉමු. හොඳයි.
අද අපි කතා කරපු කරුණු ටික එකට ගත්තොත් කොටසක් කියන්නේ සමාගමක අයිතියෙන් පොඩි කෑල්ලක් කියන එක දැන් පෑදිලි. ඒ වගේම මේ කොටස් ගන්න විකුණන තැන තමයි කොටස් වෙළඳපොළ කියන්නේ. ලාභාංශ සහ ප්‍රාග්ධන ලාභ කියන ක්‍රම දෙකෙන්ම ප්‍රතිලාභ ලබන්න අවස්ථාව තිබුණත් හැම ආයෝජනයකම අවදානමක් තියනවා කියන එකත් අමතක කරන්න හොඳ නැහැ. ඉතින් මේ ගමන පටන් ගන්න නම් CDS ගිණුමක් කියන දේ අත්‍යවශ්‍යයි. දැන් කොටස් වෙළඳපොළ ගැන මූලිකම දේවල් පැහැදිලි. ඒත් වැදගත්ම ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියෙනවා. ආයෝජනය කරන්න හොඳ ශක්තිමත් සමාගමක් තෝරාගන්නේ කොහොමද? මොනව දිහා බලලාද ඒ තීරණය ගන්නෙ? අන්න ඒ ගැන අපි ඊළඟ විශ්ලේෂණයෙන් කතා කරමු.